ඉතින් අද බලන්න යන්නේ අපේ බුත මන්දිරේ හැදුණු වීඩියෝ එක. හරි දැන් නම් අපි යන්නේ උණබට කපන්න. මොකද හොල්මන් මන්දිරේ හදන්න ගොඩක් උණබට ඕන නේ. හින්දා උණබට කපන්න තමයි දැන් ඉතින් ඔය අපි යන්නේ. ඉතින් හොඳම වැඩේ කියන්නේ මට බඩල බහින්නත් උනා කොහොමද උණබට කපන්න ගිහිල්ලා. මලේ මට හිතයි කරන්න ආදරේ. හරිද අපි උණබට කපන් ඇවිල්ලා හොල්මන් මන්දිරේ හදන්න ගත්තා. ඉතින් ඔය අපේ කට්ටිය ඉතින් අර වලවල් කපනවා මේ උණබට හිටවන්න. මොකද හොල්මන් මන්දිරේ යන පාර හදන්න ඕන නින්දා. ඉතින් හොල්මන් මන්දිරේ හදන් යන ගමන් තමයි ඉතින් මේ ගොඩක් අපිට ගන්න පුළුවන් උනේ හවස් වරුවල්. මොකද දවල්ට කට්ටිය ඉස්කෝලේ යනවා. ඉතින් ඒ වයික ඉතින් අපිට හවස් රාත්‍රියේ තමයි ඉතින් මේක හදන්න පුළුවන් උනේ. ඉතින් ඔහොම තමයි ඉතින් ටික ටික අපි හොල්මන් මන්දිරේ හදාගෙන ගියේ. හරිද තව දෙයක් කියන්න ඕන අපිට මේ හොල්මන් මන්දිරේ හදන්න සති 3ක් විතර ගියා. ඉතින් ඒ සති 3ේම වීඩියෝ තමයි ඉතින් ඔය කෑලි කෑලි වගේ අරන් මම ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් අපි ඔය පොල්ලතු කපන්න ගිහිල්ලා වත්තකට ඉතින් පොල්ලතු ගොඩක් ඕන වුණා. මොකද මේ දෙපැත්තෙන් වහන්න බෑ යන පාරේ. ඉතින් ඔය පොල්ලතු කපන්න ගිහින් තමයි අනන්න මේ කලරි බා හරිද දැන් අපි හොල්මන් මන්දිරේ භාගයක් දුරට වගේ වැඩ ඉවරයි. ඔයාලට පේනවා ඇති. හරිද හොල්මන් මන්දිරෙත් පැත්තකින් හැදෙන ගමන් අපි කූඩු ටික අලවන්න ගත්තා. මොකද කූඩු ප්‍රදර්ශනයකුත් තිබ්බා හොල්මන් මන්දිරෙත් එක්කම. ඉතින් ඔයාලට පේනද මය කූඩුවක් තියෙනවා එහා පැත්තෙන්. ඊට පස්සේ ආය හොල්මන් මන්දිරේ පැත්තට ගියා. ඊට පස්සේ තිය බිව්වා. ඊට පස්සේ ආය වැඩ කරා. ආයෙත් කෑවා. A few moments later දැන් තමයි හොඳම සීන් ටික තියෙන්නේ. අපි ගියා මල් වැඩමක් හොයන්න කනත්තට. ඉතින් අපි අද්දි රෑ 11ට විතර ඇති 10:55යි හරියටම. ඉතින් අපි යනවා ඉතින් දැන් ඔය කනත්තකට. අපි ඇවිල්ලා ඉන්නේ කනත්තට. බලන්න තියෙනවා කියලා. ඈ? ටෝච් පාරක් ගහපු. නැද්ද කියන්නේ? පල්ලෙ පැත්තට යන්න බං. නෑ බං අලුතෙන් වෙලා. යන්නේ. ඔය ඔතන ඉහා පැත්තේ පල්ලෙ පාර තියෙන්නේ පල්ලෙ පාර යනවා. පල්ලෙහාට යන්නේ. මම කද්දලා. යන් යා. නෑ මෙහෙන් එහා පැත්තේ යන්න. බයික් ඩ්‍රයිවර්ලා එන එක තියෙනවා. ඒ කියන්නේ
බලපන් නැද්ද කියලා? ගෙදරන්නේ තියෙන්නේ. ඈ? අත්තන ගෙදරන්නේ තියෙන්නේ අර. එහෙනම් අර ගල ගෙදරකට යම. ඉතින් අපි එක කනත්තකට ගියා ඒකේ මල් වඩන් තිබ්බේ නෑ. ඉතින් ඒකෙට ගිහිල්ලා එන පිස්සුවන් අරලා ඉතින් එහා පැත්තේ ගෙවල් වල මිනිස්සුත් ඇහැරවලා ඔයාලා ටෝච් ගාලා එන එකක් කරලා ඉතින් අපි දැන් යන්න වෙන කනත්තකට ඒකේවත් තියේද කියලා බලන්න. කනත්තර ඇවිල්ලා ඉන්නේ ගල ගෙදර. අපි පාර මැද නවත්තලා ආප්ප කන්න යන්න පෙන්නපන් ආප්පේ. ඒ පාර දෙන්න දෙයින් අල්ලපන් ඌ. දෙයින් පාර. තුම්මන් නෙමෙයි ඒක දාන්නේ තුම්මන් තමයි. ඒක දීලා. අපි ගියේ මේවා ගේන්න ගියමු. ඉතින් ගියපඩේ කරගන්න බැරුණ කොහමරි කනත්තවල් දෙකට ගියායි දෙකින් එක්කවත් මල් වඩන් තිබුණේ නැහැ. ඉතින් කරන්න දැන් නැති හින්දා අපි ආයේ පන්සලට ගියා භූත මන්ත්‍ර ඉතුරු වැඩි කරන්න. A few moments later. ඊට පස්සේ ඉතින් ගොඩක්ම කූඩු වල වැඩි තමයි අපි කරන්න ගත්තේ. ඉතින් ඔය කරගෙන කූඩු හදන වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ. ඉතින් ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. අපි ඒ කූඩුවක් ගෙනල්ලා පන්සලේ තිබ්බා. ඉතින් තව වෙසක් කූඩුවක් තියෙනවා කියලා අපි ගියා ඒක අරන් එන්න. NANI? ඊට පස්සේ අපි ආවා 10 එකතු කරන්න. මොකද අර කූඩු ලෑටට දාන්න ඕන හින්දා. වැඩට ගියර වුණා පස්සේ හොඳම ඉතින් අපේ භූත මන්දිරේ තිබ්බේ. අයිවන් පදවාසී හිතතුනි ගලගෙදර විකසිත ළමා සමාජයේ විසින් ප්‍රථමවරට හරි ඉතින් දැන් නම් ඉතින් අපි ඔය ගිහින් එන්නේ announce එක දෙන්න. අපි හොල්මන් මන්දිරේ ඉතින් අපි ගම් දෙක තුනකට ගියා කොහමද announce එක දෙන්න. හරි ඉතින් අන්තිමේට අපි අපේ හොල්මන් මන්දිරේ ඔක්කොම වැඩ ඉවර කරා. හැමෝට බය නැත්නම් මෙතන ඉන්න. එක එක සද්දත් බලු වැඩ ගන්න එපා. ඉතින් ඔන්න දැන් බලන්න යන්නේ අපේ යක්කු ටික. Renaya